හැමත ඇද්දේ කියලා මගේ කතාවක් කරා මට බයින. ඒක තමයි කොමන්ට්ස් තියෙන්නේ. මගෙන් අහනවා කොන කපලද කියලා අහනවා. උරු මස් කාලාද කියලා අහනවා. ඔව් මගේ කොන කපල තමයි තියෙන්නේ. කොන කපලම ඕගලන්ට පාන්ද? ඔව් ඕගලන්ගේ කට්ටිය ගහන කොමන්ට්ස්. පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. අපිව මරන්න යනවා. කවදාවත් නැහැ. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කවත් බය හිතන මුණක් තියෙන්නේ. හොල්මනක් වෙන්න එපා. හොල්මනක් වෙන්න එපා. නිකන් දැක්ක උදේට දැක්කව බය හිතන. හොල්මනක් වෙන්න එපා. අපි ඔබතුමාව ආරක්ෂා කරනවා. බය වෙන්න එපා. 2005 දිවුලම්පිටිය අමරෙලා මේ අර මිනිත්තු නෑ. දිවුලම්පිටිය අමරෙලා ඔය ඔක්කොම හිටියේ අපි දෙගොල්ලම හිටපු ආණ්ඩුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරේ ඕගොල්ලෝ අපි. අරගොල්ලෝ නෑ. අර ඔය කතා කරන කට්ටිය කවුරුත් නෑ. ඔන්න උසස් වීම ගැන අයවා ගැන කියන්න එන්න එපා අපිට. ඔබතුමා දැන් සානියා බේදේකර මහත්තයාට අර රවී තෙනවිරත්න මහත්තයාට ඇවිදින්න පුළුවන් බලන්න. ඔබතුමා ඔය ප්‍රොමෝෂන් දීලා තියාගෙන ඉන්නේ. හරියට පොලිසිය වැඩ කරනවා නම් වැඩ කරා නම් ඔබතුමාට පොලිසිය ගැන හරියට බලලා කරන්න රාජකාරී. අර මුජිබුල් රහ්මාන් ඇමතුමා කියපු ටික ඔළුවට ගන්න. මෙතන ඉඳලා ආවිලා නිකන් සද්ද දාලා අපි බය කරලා අපිට කියනවා අපි බය වෙලාලු ඉන්නේ. මේ එකක් කියන්නම්. පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපි පුළුවන් නම් ඔයා අපිව මරන්න තමයි ප්ලෑන් කරන්නේ. අපේ ආරක්ෂාවත් අයින් කරලා පුළුවන් නම් ඔයා අපිව මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඔයාගේ පස්සෙන් ඉන්නවා අපි. ඒවට අපි බය නැහැ. හරිද? මෙයා කිව්වා නොහොත් ලසා කියලා. මොකද මේ මිනිස්සයා පාතාලෙට දැම්ම මෙයා. ඔයාගේ නමක් දාන්නේ. ඔයත් ත්‍ස්තවාදියෙක්. කණ්ඩායමක් හැටියට ඊළඟට ඔයාගේ නමක් දාන්නේ ත්‍ස්තවාදියෙක් හැටියට තමයි අපි ඔයාගේ නමක් දාන්නේ. අපි කවදත් සිංහයෝ වගේ රටේ වැඩ කරා. එතුමන්ලාගේ ආණ්ඩු 4ක් 5ක් 6ක් තිබ්බ 89 ඉඳලා අපි කිසි දවසක මේ ත්‍රස්තවාදී කටයුතු වල නිත්වෙට පිණිසු නෙවෙයි. අපි පොලිසිය හොඳ විදියට කටයුතු කරලා මගේ වෙනත් පෞද්ගලික හේතුවක් මත පොලිසියෙන් ඉවත් වුණේ. ඒ අර මෙතුමා කියන කාරණා සම්පූර්ණ අසත්‍යයි, ද්වේෂසහගතයි. හරිද? මෙතුමා හැම වෙලාවෙම එක නගර කියලා කියනවා. මෙතුමා දන්නේ මට ඡන්ද 1,50,000කට ආසන්න ගාන ඔය කියන නගරවල ඡන්ද දීලා මම මේ රටේ മന്ത്രിවරයෙක්ට ආවේ. අපිට අවශ්‍ය නැහැ කවුරුවත් මරන්න. අපි මේ රටේ මිනිසු මරන ආණ්ඩුවක් නෙවෙයි. මිනිසුගේ ජීවිත ආරක්ෂා කරන ආණ්ඩුවක්. ඒ හින්දා ගරු චාමර മന്ത്രിතුමා ඔබතුමා බය වෙන්න ඕනේ නැහැ. ඔබතුමාගේ ආරක්ෂාවත් අපි සහතික කරනවා. කිසි දවසක අපි මේ ඒ විදිහේ ආණ්ඩු කරන්න එයාලගේ පරණ පුරුද්ද මම මෙතන ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා ප්‍රකාශ කර බොහෝ දේ සියලු දේ ප්‍රතික්ෂේප කරනවා. අපි නීති ගරුක සමාජයක් හදනවා, යුක්ති ගරුක සමාජයක් හදනවා, නීති ආධිපත්‍ය ස්ථාපිත කරනවා. ඕන තරම් කෑ ගහන්න පුළුවන්, බියටපත් වෙන්න පුළුවන්, කලබල වෙන්න පුළුවන්. අපි නීතියට අනුව කටයුතු කරනවා. නීතියට අනුව නීති විරෝධී කටයුතු කරපු සියලු දෙනා නීතිය රැන්ට ගේනවා කියන එක කාරණේ පිළිබඳව දෙගිඩියාවක් නැහැ, විවාදයක් නැහැ. ඕන තරම් දේවල් කියන්න අපි මේ කිසියක් සම්බන්ධයෙන් සැලෙන්නේ නැහැ. ඕනෑම අභියෝගයක් ජයගෙන ඕනෑම අභියෝගයක් බාරගෙන නොබිය විදිහට කටයුතු කරනවා කියන එක නැවතත් මේ සභාවට සාතික කරනවා. මම ඒත් කල්පනා කළා මේ පාර්ලිමේන්තු විපක්ෂයේ සමහර පුටුවල හැම පුටුවෙම නෙමෙයි ඉත්තෑවෝ ඉන්නවද කියලා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද කතා කරගෙන අහන් ඉන්න බැරුව උඩ පයින් කීප දෙනෙක් හිටිය හැබැයි හැමෝම නෙවෙයි. මං හිතන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දාලා එහෙම ඉත්තෑවෝ ඉන්නවනම් අයින් කර ගන්න ඕනේ. නැත්තම් මොකද හේතුව අපි පාතාලය නවත්තනවා, පාතාලය මර්ධනය කරනවා කියවම ගුණ සම්පන්න ශිෂ්ට පුරවැසියෝ නම් කලබල වෙන්න ඕනේ නැහැ. එහෙම කලබල වෙනවා නම් අපිට ඒ කට්ටිය ගැන වෙනම කියවීමක් අපි හදාගමු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම තව සමහර කියන්නේ දුනා අපිව මරන්න යනවා. කවදාවත් නැහැ. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කවත් බය හිතන මුණක් තියෙන්නේ. හොල්මනක් වෙන්න එපා. නිකන් දැක්ක උදේට දැක්කව බය හිතන. හොල්මනක් වෙන්න එපා. අපි ඔබතුමාව ආරක්ෂා කරනවා. බය වෙන්න එපා. ඔය සංස්කෘතිය තමයි 2005 බලයට ගෙනාලා හදපු සංස්කෘතිය. ඒ සංස්කෘතිය තමයි තමුන්නාන්සලා ඉස්සරහට අරගෙන යන්නේ. දැන් තමුන්නාන්සලා අර ඊයේ කතාවත් එක්ක තමයි අර කැලෑ නීතිය. තමුන්නාන්සේ ඇවිල්ලා කැලෑ නීතිය වෙනුවෙන් පෙනී හිටියා. තමුන්නාන්සේ කැලෑ නීතිය ආරක්ෂා කළා. තමුන්නාන්සේ ඇවිල්ලා ඇමතිවරයෙක් හැටියට අඩුම ගානේ පාර්ලිමේන්තුවට කියන්න තිබුණා මේ ඝාතන කරපු අය කවුද? ඒ වාර්තාවල අපි හොයනවා. වහම අපි අත්අඩංගුවට ගන්නවා. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක ඊයේ නීතිය ඇමතිවරයාගේ කටින් ආවේ නැහැ. ඒවා ආවේ නැහැ. නීතිය පිළිබඳ ඇමතිවරයා ඇවිල්ලා ඒ මැරිච්ච මිනිස්සයාගේ ඉතිහාසය කිව්වා. ඒ මැරුණුන්ව අල්ලන එක නෙමෙයි කතා කරේ, මරපුන්ව අල්ලන නෙමෙයි. මැරිච්ච මිනිස්සයාගේ ඉතිහාසය කිව්වා. ලැජ්ජ වෙන්න ඕනේ ජනාධිපතිතුමනි මේ වගේ ඇමතිවරු පත් කරාට.